මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිට මොටිවේෂන් එකක් දෙන්න. මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න. මම හැමදාම ඔයාලට ආදරේ. අම්මා හරි ලස්සන කෙල්ලෙක්. දෙමාපියන් දෙන්නම නෑ. අත්තම්මා ළඟ තමා හැදුනේ. අම්මාට ගොඩක් යාළුවෝ නෑ. වැඩ කරන තැන ශාලිනී කියලා යාළුවෙක් ඉන්නවා. ඒ වගේම නදුන් කියලා පිරිමි යාළුවෙක් ඉන්නවා. අම්මා මේ වෙලාවේ නම් ටිකක් අවුල් සහගතව ඉන්නේ. අපි බලමු අම්මාගේ ජීවිතේට ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. අද නම් මහා බෝරින් දවසක්. මොකද අම්මා 100ට 10ට දුන්නා වගේ මූණ දෙල් ගෙඩියක් කරන් ඉන්නේ. නදුන් මාත් එක්ක වැඩිය කතා කරන්නේ නැහැ ශාලිනී. ඒකයි අවුලෙන් ඉන්නේ. අයියෝ ඕක දවුල. හෙට තෑග්ගක් මොකක් හරි දීලා ෂේප් කරගන්න. ඕක වැඩිය හිතන්න එපා. ඇත්තට ඕ නේද? එහෙම කරනවා. මේ උඹ හෙට ට්‍රිප් එක යනවාද අපිත් එක්ක? ඔව් බං යමන්. ආතල් එකක් ගන්න පුළුවන් සෙට් එකටම. මොනවද බං උඹ උඩ දාගෙන පැක් කරන්නේ? නදුන්ට දෙන්න තෑග්ගක් පැක් කරනවා බං. ඕක හෙට හැන්දෑවේ ට්‍රිප් එක ගියපහම ඌට දීපන්. ඔව් ශාලිනී. එහෙම තමයි මම දෙන්න හිතාගෙන ඉන්නේ. එල මේ හෙට මොකද කරන්න හිතාගෙන ඉන්නේ? මොනවා හරි බොනවද සීල් එකටත් එක්ක? අම්මෝ බම් මේ හෙට නම් බෑ. හෙට ගිහින් ෂේප් එකේ ඉන්න ඕනේ. සෙට් එකම කතා වුණ විදිහට ට්‍රිප් එක ගියා. ගමන් මහන්සිය නිවා ගන්නත් එක්ක හවස ලස්සන තැනක නැවතුණා. මේ අම්මා උඹ අර ගෙනාපු තෑග්ග දැන් දීපන්. ඔව් දැන් දුන්න නම් හරි නේද? දීලා උඹේ හිතේ තියෙන දේ උඹ නන්දුනියට කියපන්. නන්දුනියා මෙච්චර කාලයක් යාළුවෙක් විදියට තියාගෙන හිටියා දැන් ඇති. අනේ මට බයයි බං. කමක් නෑ. ඕන දෙයක් වෙච්ච ඉතින් මං ඔන්න ඔහේ කියලා දානවා. අමාගේ හිතේ නදුන් ගැන තියෙන හැඟීම කියන්න සූදානම් වුණා. නදුන් මේ මට ඔයත් එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න ඕනේ. ඒ පාර මොකද මේ එක පාරටම? නෑ නදුන් මට ඔයත් එක්ක විශේෂ දෙයක් ගැන කතා කරන්න තියෙනවා. කියන්න අමා ඉතින් මොනවද කියන්න තියෙන්නේ? තවත් මාව කොම්පියුස් කරන්නේ නැතිව. නදුන් මම කෙල්ලෙක් වුණාට මට තවත් මේ දේ වාගෙන් හංගන් ඉන්න බෑ. නදුන් අපි හම්බෙලා ගොඩක් කල්. අපි ගොඩ කාලයක් යාළුවෝ විදිහට ආශ්‍රය කරා. මට තවත් ඔයාව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න බෑ නදුන්. මම ඔයාට ආදරේ නදුන්. ඔයා මාව මැලි කරනවද? අම්මෝ මට මේක හීනයක් වගේ. මමත් ඔයාට මේ දේ කියාගන්න බැරිව හිටියේ අම්මා. මමත් ඔයාට මෙච්චර දවසක් හිතින් ආදරය කරා. ට්‍රිප් එක ගිහින් ඇවිත් පහුවදා ආයෙත් දෙන්නම බෝඩිමට ආවා. ඊයේ ට්‍රිප් එක නම් පට්ටනේ. ඒක නෙවෙයි බං. උඹ අර දෙනවා කියපු තෑග්ග නන්දුන්ට දුන්නේ නෑනේ. තෑගි දෙන්න තියා මම අඳුන් කුඳුන් වෙලා හිටියේ බං. එයාට දෙන්න තියෙන ලොකුම තෑග්ග දුන්න බං. මම ඊයේ රෑ අය මොකටද මේ පෙට්ටි වලින් තෑගි උතලා දෙන්නේ? ඒ වුණ දේවල් මට හීනයක් වගේ. ඒක නිසා මේ තෑග්ග දෙන්නත් අමතක වුණා. උඹ උට කැමති කිව්ව විතර උඹට මුළු ලෝකෙම අමතකුණානේ. මට තේරුණා. ඔව් බං සිරාවටම. නදුන් මටත් ආදරේ කියලා කියපු මොහොත හීනයක් වගේ තාමත්. හරි කොහොම හරි උඹලා දෙන්න හැමදාම සතුටින් ඉන්න ඕනේ. ඒක නෙමෙයි ඊට පස්සේ උඹලා දෙන්න අතුරුදහන් වුණේ කොහෙද ඊයේ? හේ දන්නේ නැද්ද ඉතින් පොඩ්ඩක් අප දෙන්න ඩාම් ඩූම් වුණා. මේ අතරේ නදුන්ගේ අම්මයි තාත්තයි නදුන්ගේ අනාගතය ගැන මේ විදියට හීන මවනවා. අපේ මහත්තයා නදුන් පුතාගේ කල වයසත් හරි දැම්මම කෙනෙක් හොයලා බලලා ගෙදරට ලේලි පොඩ්ඩක් ගෙනාවොත් මොකද? අනේ ඔව් කොල්ලට කෙනෙක් බලන්න ඕනේ හොඳ තැනකින්. හොඳ හැදියාවක් තියෙන ළමයෙක් බලන්න වෙයි. පේනවනේ මේ සමාජෙ වෙන දේවල්. ඔව් ඒක නම් ඇත්ත. හොඳ ගතිගුණ තියෙන දරුවියක් හොයාගන්න එක තමයි දැන් කාලේ අමාරුම. අනේ නෙමේ එහෙම කියලා බෑ. දිගටම ඇඳලා පැලඳලා ඉන්න හොඳ ළමයෙක් හොයලා දෙන්න ඕනේ. අපි බලමුකෝ හොඳ තැනකින්. මම යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙකුට කියලා තියන්න.
මොකද අම්මා මේ දවස් ටිකේ බයෙන් වගේ ඉන්නේ. අනේ නදුන් අපි දෙන්න ඉක්මනට කසාද බඳිමු. මේ මොකද මේ හදිස්සියම කසාද බඳින්න ඕනේ කියන්නේ? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? මට ඔයාගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නේ නදුන්. මම ප්‍රෙග්නන්ට් වෙලා. මොනවා? අනේ දෙයියනේ දැන් මොකද කරන්නේ? මම කොහොමද ගෙදරට කියන්නේ? අනේ නදුන් අපි දෙන්න ඉක්මනට බඳිමු. මට මේ ප්‍රශ්නෙන් කොහොම හරි ගොඩ එන්න ඕනේ. නදුන්ට ඕනේ මේ සම්බන්ධය ගැන ගෙදරට කියන්න. ඉතින් නදුන් අම්මට කතා කරලා මෙහෙම කියනවා. දෙයක් ගැන කතා කරගන්න ඕනේ. මොකද්ද පුතේ කියන්න? ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද මගේ පුතාට? අම්මේ මම වැඩපලේ ගෑනු ළමයෙක් එක්ක යාළු වෙලා ඉන්නේ. ඔය කරගෙන තියෙන වැඩක් හොඳ ගතිගුණ තියෙන ළමයෙක් නේද ඒ දුව? සක්කර වට්ටමක් කියමු උස්සන් එන්න එපා මේ ගෙදරට හොඳද? එයා අවුලක් නෑ අම්මා එහෙම. අම්මලා කැමතියි නේද? එහෙම කැමතිද නැද්ද කියලා බලන්න ඒ කෙල්ල අපි දකින්නවත් එපයි පුතා. මම තාත්තට කියන්නම්කෝ පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඒ අතරේ අම්මාට වෙන දේවලුත් එක්කම අම්මා ලොකු අවුලකින් ඉන්නවා. මොකද බං ඔබ මූණ ඉල්ලගෙන ඉන්නේ? මොකක් හරි අවුලක්ද? නෑ බං නෑ අවුලක් නෑ. නෑ නදුන්ලයි ගෙදරින් මට කැමති වෙයිද? උඹ දන්නවනේ මට දෙමව්පියන්වත් නෑ. අත්තම්මා ළඟ හැදුනේ. අනික ඉතින් අපි ගමේ ගොඩේ ලාමක විදිහට නෑනේ. මොකද්ද බං මේ කතාවේ තේරුම? නෑ බං නදුන් මට නිතරම කියනවා එයාලා අම්මලා කැමති ටිකට ඇඳුම් ඇඳගෙන ගෙදර දොරේ වැඩපළ කරන ළමයෙක්ට කියලා. ඉතින් බං උඹ දන්නවනේ මට ඒ වගේ දේවල් පුරුදු නෑ කියලා. නදුන්ගේ අම්මා නදුන් කියපු දේ ගැන ගොඩක් සතුටින් හිටියේ නෑ. මහත්තයා පුතා කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවා කියන්නේ එහෙනම් ඉතින් හොඳයිනේ. මොන හොඳ යක්ද? කොහොම කෙල්ලෙක්ද කියන්න කවුද දන්නේ? අපේ කොල්ලා එහෙම නරක කෙනෙක් තෝරගන්නේ නෑ. හොඳ ළමයෙක් වෙන්න ඇති. එහෙම කියන්න බෑනේ දැන් මහත්තයා. අද කාලේ කෙල්ලෝ එහෙම හොඳ අය නෑ. අනික ඒ කෙල්ල අපේ පුතා එක්ක යාළු වුණා කියන්නේ දැම බඳින්න හොඳ නෑ. කොහොමද හොඳ කෙනෙක්ද කියලා බලන්න ටික කාලයක් ඉමු. හරි බලමුකෝ. බලලා හොඳ දෙයක් කරමු. අම්මලාට මම කිව්වා අපි දෙන්නගේ සම්බන්ධය ගැන. ඉතින් අම්මලා මොනවද කිව්වේ? මට කැමතියි කිව්වද? නෑ එහෙමමත් කිව්වේ නෑ. ඔයාගේ ගතිගුණ බලන්න ඕනේ කිව්වා. අනේ මේ නදුන් මේ බඩේ ඉන්න කෙනා තව ලොකු වෙන්න කලින් මාව කසාද බඳින්න හරිද? අම්මලාගේ කැමැත්ත අකමැත්ත හොයන්න කාලයක් නැහැ තවත් අපිට. එහෙනම් අපි මෙහෙම කරමු. කොහොමද කරන්නේ? මොන දේ කළා හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න බලමු. ආදලේ නාමෙන් එක එක දේවල් කරන්න ගිහින් දැන් වෙලා තියෙන ප්‍රශ්න මදිවට අම්මලාගේ ප්‍රශ්නත් ඔලුවට දාන්න එපා නදුන්. හරි අම්මා අපි දෙන්න ගෙදරට නොගියම කසාද බැඳලා ගෙදර යමු. ඔව් ඉතින් දැන් එහෙම තමයි කරන්න වෙන්නේ. මට මේ දරු පෙටිය හදා ගන්න ඕනේ කොහොම හරි. හැබැයි අම්මා අපි ආදරය කරන එක ඇත්ත. ඒ වුණාට ඔයා මේක වැරදියට හිතන්න එපා. ඔයාගේ සමහර දේවල් ටිකක් වෙනස් කරගන්න වෙයි හරිද? ඒ මොනවද නදුන් මගේ වෙනස් කරගන්න තියෙන්නේ? නෑ ඉතින් අපි දෙන්න දැන් ගෙදරට හොරෙන් කසාද බඳින්නෙත්. අනික අපේ අම්මලා හොයන්නෙත් හොඳට හැතියාව තියෙන ළමයෙක්. ඒ වුණාට මොනවද නදුන් ඒ වුණාට කියන්නේ? කියන්න තියෙන දෙයක් මූණට කියන්න. ඇයි දැන් ඔයා කියන්නේ මගේ හැදියාව නෑ කියලාද? මෙච්චර ප්‍රශ්න වෙලා තියෙද්දිත් අලුත් මනමාලියක් විදිහට ගෙදර ගියාම නදුන්ගේ ගෙදරට ගියාම අම්මා ඉන්න ඕන විදිහ ගැන නදුන් අම්මාට උපදෙස් දෙනවා. නෑ මම කියන්නේ ඔයා කසාද බැඳලා අපේ ගෙදරට ආවහම එහෙ මෙහෙ යන ගමන් බිමන් ඒ වගේම කොටට අඳින ඒවත් අඩු කරගන්න වෙයි හරිද? අපේ අම්මලා ඔයාට වැඩිය කැමති නෑ. ඒකයි. අනේ නදුන් මේ මම ඉන්න විදිහට. මම කැමති නෑ අම්මා ගෙදර ප්‍රශ්න ඇති වෙනවට. ඒකයි මම කියන්නේ. හා හරි. ඒවා කසාද බැඳෙන් පස්සේ වෙන දේවල්නේ. දැන් මේ ප්‍රශ්නට විසඳුමක් හොයාගෙන ඉමු. බලමුකෝ අම්මා මොන දේවල් වුණත් හොඳට විදියට සිදු වුණොත් හොඳයි. නදුන් හෙටම අපි දෙන්නගේ කසාදය කරමු. තවත් මේක දවසින් දවස කල් දාන්න බෑ. ඉතින් කොහොම හරි නදුන් අමාව කසාද බැඳලා ගෙදරට ගෙනියනවා.
නදුන්ගේ අම්මා පුදුම වෙනවා. මේ අලුත් මනමාලිගේ ඇඳුම් පැළඳුම් මේ දැකලා. කවුද පුතේ? අම්මා මේ මම අර කිව්ව ගෑනු ළමයා. එහෙමද? මේ ළමයාද? ඔව් අම්මේ අපි රෙජිස්ටර් වුණා. මට සමාවෙන්න අම්මේ. අම්මලාට කිව්වේ නැත්තේ මට ඔයා නැති වෙයි කියන බයට. මෙයා පොඩ්ඩක් කොටට අනම්මනම් ඇඳලා ඉන්නේ. ඒ වුණාට මෙයාගේ ගතිගුණ හොඳයි. අනේ අම්මා ගෙදරට ගෙනත් ඉන්න ලීලි ගැන හොඳටම කේන්තියෙන් ඉන්න අම්මා තමන්ගේ පුතාට හොඳටම බනිනවා. වට්ටමක් උස්සන් ආවේ. කොටට කොටේ ඇඳගෙන පොත්ත සුදු නිසා උඹ අහු වුණා නේද? අනේ අම්මා එහෙම කියන්න එපා. තමන්ගේ එකම පුතා ගෙදරට ගෙනාව අලුත් මනමාලි ගැන කනස්සල්ලට පත් වෙලා ඉන්න අම්මා නඳුන්ගේ තාත්තා එක්ක මෙහෙම කියනවා. අනේ බලන්නකො මහත්තයා, අපේ මේ කොල්ල කරලා තියෙන දේ. අපේ හීන ඔක්කොම මේ කොල්ල විනාශ කරලා දැම්මා. ඔයා ඕව ගැන වැඩිය හිතන්න එපා. ඒ දෙන්න සතුටින් ඉඳීනි. නොහිතා කොහොමද අපේ මහත්තයා මේක ගෙනත් තියෙන මනමාලි බලන්නකො. කොටට කොටේ ඇඳගෙන ගෙදරට ආවත් හරි තාම ඇඳට වෙලා බුදි. හරි ඒ කෙල්ල බය වෙලා ඇත්තේ. අලුතෙන් ගෙදරකට ඇවිල්ලානේ ඉන්නේ. කොහොම ටික දවසක් හිටපුනේ. දැන් දෙන්න ඉතින් කොහොමත් කසාද බැඳලා ඉවරනේ. අනේ මේ තාත්තලා පුතාලා ඔක්කොම එකයි. තාත්තලා පුතාලා ඕන මගුලක් කරගන්න. මගුලක් කරගෙන තමා කොල්ල ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහනේ. ඔයා පොඩ්ඩක් නිවිලා ඉන්න මුලින්. කේන්ති ගන්න නැතුව.